මේක සම්පූර්ණයෙන්ම මාකට් මේකර් රිවර්සල් මොඩල් එකක්. එක්ස්පෙක්ට් කරලා බිල්ඩ් වෙනවා දැකලා එක්සිකියුට් කරන්න පුළුවන් හයි ඇකියුරසි ට්‍රේඩ් සෙටප් එකක්. හිතන්න ඩේලි චාර්ට් එකේ ප්‍රයිස් එක ඉහළට එනවා. හැබැයි ඉස්සර සෙල් වෙලා හැදුණු ඕල්ඩ් ලෝ එකක් ඉදිරියෙන් තියෙනවා. ප්‍රයිස් එක එතනට ඇවිත් පොඩ්ඩක් නවතිනවා. සෙල් වෙනවා ආයෙත් උඩ එනවා. දැන් බලන්න ප්‍රයිස් එක කලින් සෙල් වුණු ඕල්ඩ් හයි එක ළඟටම එනවා. මෙතනදි ගොඩක් ට්‍රේඩර්ස්ලා එකම දෙයක් දකිනවා. රෙසිස්ටන්ස්. කලින් ප්‍රයිස් එක මෙතනින් සෙල් වුණා. එහෙනම් මේ පාරත් මෙතනින් සෙල් වෙයි. ඒ නිසා රීටේල් ට්‍රේඩර්ස්ලා සෙල් කරන්න පටන් ගන්නවා. හැබැයි මාකට් එක එයාලට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක එයාලගේ අදහස හරි වගේ පෙන්වනවා. ප්‍රයිස් එක ඇත්තටම පහළට යනවා. තවත් පහළට. අන්තිමට අර කලින් හැදුණු ෂෝට් ටර්ම් ලෝ එකත් බ්‍රේක් කරනවා. දැන් තමයි ගේම් එක වෙනස් වෙන්නේ. මොකද මේ ලෝ එකට යටින් ඕඩර්ස් ගොඩක් තියෙනවා. ලොන් ට්‍රේඩ් ගත්තු අය තමන්ගේ ස්ටොප් ලොස් මෙතනට යටින් දාලා ඇති. බ්‍රේක්අවුට් ට්‍රේඩර්ස්ලා මේක දැකලා සෙල් කරන්න පටන් ගන්නවා. මාකට් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් කියලා හිතන අය ආයි රීට්‍රේස්මන්ට් එකක් එනකම් බලාගෙන ඉන්නවා. එකම ලෝ එක හැමෝම බලාගෙන ඉන්නවා. ඒ නිසා ප්‍රයිස් එක ඊ ලෝ එකට යටින් ගිය මොහොතේ ලොන් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් ට්‍රිගර් වෙනවා. බ්‍රේක්අවුට් සෙලර්ස්ලා මාකට් එකට එනවා. එතකොට සෙල් ඕඩර්ස් එකපාරටම ගොඩ වෙනවා. හැබැයි ප්‍රයිස් එක තව පහළට යන්නේ නැහැ. ඊ වෙනුවට ආයි උඩට හැරෙනවා. අන්න මම හොයන්නේ ඊ මොහොත. මොකද මම මුලින්ම රෙසිස්ටන්ස් එකේ සෙල් කරන්න ගියේ නැහැ. මම හැමෝම සෙල් කරන්න පටන් ගත්ත තැන බලාගෙන හිටියා. දැන් මේකෙන් ට්‍රේඩ් එකකට එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය රිස්ක් එක ටිකක් වැඩි. ප්‍රයිස් එක ෂෝට් ටර්ම් ලෝ එක බ්‍රේක් කරනකම් ඉන්න. ඊට පස්සේ මේ රේන්ජ් එක දෙකට බෙදන්න. මිඩ් පොයින්ට් එකට පහලින් තියෙන ඩිස්කවුන්ට් ඇරේ එකක් හොයන්න. උදාහරණයක් විදිහට FVG එකක්. ප්‍රයිස් එක ඒ FVG එකට ආයෙත් එනවනම් එතනින් එන්ට්‍රි එකක් ප්ලෑන් කරන්න පුළුවන්. ස්ටොප් ලොස් රේන්ජ් ලෝ එකට යටින්. හැබැයි මේක පතුල අල්ලගන්න හදන ට්‍රේඩ් එකක්. ඒ නිසා රිස්ක් එක වැඩි. දෙවැනි ක්‍රමය රිස්ක් එක අඩුයි. ප්‍රයිස් එක FVG එකෙන් සපෝට් එකක් අරගෙන උඩට හැරෙනකම් ඉන්න. දැන් ඒ FVG එක දක්වා ප්‍රයිස් එක සෙල්ලුණු අවසාන සෙල් කැන්ඩල් එක හොයන්න. ප්‍රයිස් එක ඒ කැන්ඩල් එකේ හයි එකට උඩින් ගියොත් අන්න එතන මාකට් එක ඇත්තටම හැරෙන්න පටන් අරන් කියලා අපිට කන්ෆර්මේෂන් එකක් ලැබෙනවා. ඊට පස්සේ ආයෙ රීට්‍රේස්මන්ට් එකක් එනකම් ඉන්න. ඒ රීට්‍රේස්මන්ට් එකෙන් එන්ට්‍රි එක ගන්න. ස්ටොප් ලොස් අර අවසාන සෙල් කැන්ඩල් එකේ ලෝ එකට යටින්. මේකේ රිස්ක් එක අඩුයි. මොකද ඔයා පතුල අල්ලන්න උත්සාහ කරන්නේ නැහැ. මාකට් එක හැරුණු බව පෙන්වලා ඉවර වෙනකම් ඉන්නවා. දැන් ප්‍රොෆිට් එක කොහෙද? උඩ බලන්න. ඕල්ඩ් හයිස් දෙකක් ඉහලින් තියෙනවා. ඒක තමයි අපේ නෙක්ස්ට් ටාගට්. මොකද කලින් සෙල් කරපු අයගේ ස්ටොප් ලොස් තවමත් එතනට උඩින්. ඒ කියන්නේ ප්‍රයිස් එක රිවර්සල් එක කන්ෆර්ම් කරගෙන උඩට යනවා නම් අපිට ඉහළ තියෙන ලික්විඩිටි ටාගට් කරන්න පුළුවන්.